අද කියන්නේ true call function එක. කියන්නේ true column වලට කියන එක. ඒ කියන්නේ මෙතන මේ තියෙන data අපේ column තුනක අපි කොහොමද මේ column තුනේ තියෙන data තනි column එකකට ගන්න. ඒ කියන්නේ මේ කොළඹ ගෝල් ගම්පහ කියන දිස්ත්‍රික්ක තුනේ ඉන්න employeesලා කොහොමද අපි එක column එකකට ගන්න. හරි අපි ඒකට use කරනවා true call කියන function එක. true column කියන function එක true call කියන function එක මම අවස්ථා 6කදී කතා කරනවා. හරි බලමු පළවෙනි අවස්ථාව equal කියලා ටයිප් කරන්න true call කියලා ටයිප් කරා ඊට පස්සේ අහනවා array එක මොකද්ද එහෙනම් අපිට ඕන මෙන්න මේ employees ලව තමයි list කරගන්න එහෙනම් array එක select කරලා පළවෙනි අවස්ථාවේදී අපි අනිත් මේවා optional මේ දෙක ඒක නිසා අපි bracket එක close කරලා enter කරනවා system එක list කරා එහෙනම් මේ employees ලව එක column එකට හැබැයි එතනදී මේ කියන empty cells value error තියෙන cells ඔක්කොම එයා list කරලා තියෙනවා. එහෙනම් දෙවෙනි අවස්ථාවේ අපි try කරනවා true call කියලා type කරන්න. ඉස්සෙල්ලා වගේම array එක select කරගන්න. එහෙනම් අපි දෙවෙනි optional අවස්ථාවට යනවා. දැන් කමාක type කරාට පස්සේ අපිට අවස්ථා හතරක් දෙනවා. අපි එහෙනම් මේ පළවෙනි අවස්ථාව තමයි ඉස්සෙල්ලා කරේ keep all values. ඊට පස්සේ අපි ඊළඟ අවස්ථාව කියන ignore blanks. එහෙනම් blanks ටික මේ අපිට blank ටික ignore කරන්න පුළුවන්. එහෙනම් ඒක select කරලා අපි bracket එක close කරලා enter කරනවා. ඉස්සෙල්ලා 15ක් තිබුණා. දැන් 13 ඇවිල්ලා තින්නේ. මේ blank දෙක අයින් වෙලා තියෙනවා. හරි එහෙනම් ඊළඟ අවස්ථාව බලමු. අවස්ථාව සංඛ්‍යා 3 equal true call එක type කරලා tab කරන්න. ඊට පස්සේ ඉස්සෙල්ලා වගේම array එක select කරගන්න. comma එක. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව ignore errors. මේ errors ignore කරන්න කියලා කියනවා. bracket එක close කරලා enter කරන්න. දැක්කද? මේ value ආපු දෙක අයින් කරලා හැබැයි 0 දෙක වැඩ දෙනවා. අපි කිව්වේ ignore errors කියලා. එහෙනම් හතරවෙනි අවස්ථාව true call කියලා type කරලා array එක select කරගන්න. comma එක. ඊට පස්සේ යන අපිට මේ අවස්ථා දෙකම කියන්නේ මේ blank සහ error කියන දෙකම අයින් කරගන්න පුළුවන්. ignore blanks and errors. නා bracket එක close කරලා enter කරන්න. එහෙනම් අපිට 11යි ආවේ කියන්නේ value සහ blanks ටික අයින් වෙලා නම් තියෙන ටික විතරක් ඇවිත් තියෙනවා. ඊළඟට බලමු. ඊළඟට තියෙනවා තව option එකක් true call එක type කරන්න. array එක select කරගත්තා. comma එක තිබ්බ අපි තුන්වෙනි අවස්ථාවට යනවා. මොකද අපිට blanks error ඕනේ නැහැ. තුන select කරගත්තා. ඊළඟ optional එක comma එක තිබ්බට පස්සේ එයා තව අවස්ථා දෙකක් දෙනවා අපිට. ඒ කියන්නේ මෙන්න මේ scan by column. ඒ කියන්නේ column එක scan කරන්න කොහොමද? scan by row ද scan by column ද? ඒ කියන්නේ scan by row කියලා කියන්නේ එයා scan කරන්න මෙහෙම horizontal. ඒ කියන්නේ මේ පැත්තට යනවා. ඊට පස්සේ ආ ඊළඟ row එකට ඇවිල්ලා scan කරනවා. ඊළඟ row එකට scan කරනවා. ඊළඟ row එක scan කරනවා එහෙම. ඒක තමයි false කියලා දාන්නේ. false කියලා දාලා අපි bracket එක දාලා enter කරාම මේ බලන්න මේ එයා scan කරලා තියෙන්නේ අමල් සඳුනි ජනුල්. අමල් සඳුනි ජනුල්. ඊට පස්සේ මෙතෙන්ට පැනලා දෙනවා කමල් රණුලි මනුජ. කමල් රණුලි මනුජ. මේ විදිහට කියන්නේ rows තමයි scan කරලා තියෙන්නේ. ඊට පස්සේ 6 වෙනි අවස්ථාව true call කියලා type කරා array එක select කරනවා. comma එක අපි blank and errors ignore කරනවා. ඊට පස්සේ true scan by column. ඒ කියන්නේ ආ scan කරන්නේ column. ඒ කියන්නේ පහළට අමල් කමල් නාමල් ඒක scan කරනවා. ඊට පස්සේ ආයි F column එක scan කරනවා. ඊළඟට ආයි G column එක scan කරනවා. එහෙනම් true කියලා දුන්නා. bracket එක close කරලා enter කරනවා. දැක්කද? අමල් කමල් නාමල් කියලා තියෙනවා. අමල් කමල් නාමල් සවුණු. එහෙනම් මුලින්ම E scan කරලා තියෙනවා. F column එක ඊළඟට G column එක. හරි. මෙන්න මේ අවස්ථාවය තමයි true call function එකේ තියෙන්නේ. මේක යූස් කරලාට පුළුවන් ගොඩක් වැඩ කරගන්න. අපි බලමු මේ ටික ඉස්සරහට.